මම ඕගොල්ලන්ට අද අරගෙන ආවේ රසම රස පරිප්පු කරි එකක් හදන විදිහ. පරිප්පු තෙලෙන් තෙම්පරාදු කරලා කිරට හදාගන්න විදිහ තමයි අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ මම. ඉතින් තෙල් තාච්චියක් ලිප තියලා ඒකට තෙල් දාලා අබෑට ටිකක් දානවා. අබෑට පිපිරීගෙන එද්දී ඒ කියන්නේ චුටක් වෙලා යද්දී අබෑට පිපිරෙනවනේ හොඳට තෙල් රත් වෙද්දී. ඒ රත් වෙගෙන එද්දි මම ඊට පස්සේ එකතු කරගන්නවා හීනියට කපාගත්තු කරපිංචා. ඉන් පස්සේ ඒ ටිකක් දාලා හොඳට හැන්දෙන් එහාට මෙහාට කාල් ගාලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා රම්පා. රම්පා කෑලි කීපයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා අමු මිරිස් හීනියට කපාගෙන. ඒකත් අපි හොඳට තෙලෙන් තෙම්පරාදු කරගන්න ගමන් ඊට පස්සේ අපි සුදු ලූණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා බී ලූණු හීනියට කපලා සුදු ලූණු එකතු කරගන්න හොඳට තලලා ඊට පස්සේ අපි ගොරක කෑල්ලක් එකතු කරගන්නවා. ඉන් පස්සේ තමයි අපි පරිප්පු එකතු කරන්නේ. ඊට පස්සේ අපි පරිප්පු එකතු කරලා ඔක හොඳට කාල් ගානවා. ඉන් පස්සේ තමයි අපි තෙලට ඊළඟට අපි එකතු කරගන්නවා මිරිස් චුට්ටක්. මිරිස් චුට්ටක් කියන්නේ මිරිස් හැන්දක් විතර අපි ගන්න ප්‍රමාණය අනුවනේ. ඊට පස්සේ ඒක පොඩ්ඩක් මිරිස් ටික තෙලෙන් චුට්ටක් කරවෙන්න අරිනවා. කරවෙන්න ඇරලා ඊට පස්සේ ඔය සේරම එකට හොඳට හැන්දකින් කලවම් කරගන්නවා. ඒ විදිහට හැන්දෙන් කලවම් කරගන්න ගමන් හොඳට බැදෙන ගමන් ඊට පස්සේ අපි කහ චුට්ටක් එකතු කරගන්නවා. කහ හැන්දක් විතර හැන්දක් හෝ හැඳි භාගයක් හෝ තමන් ගන්න ප්‍රමාණය අනුව ඒ කියන්නේ ව්‍යංජනයේ ප්‍රමාණය අනුව ඊළඟට අපි ලුණු එකතු කරගන්නවා. ඔය සේරම දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් අපි මේ තෙලෙන් තෙම්පරාදු කරගන්නවා ඔය සේරම ටික. ඔය විදිහට අපි ටික වෙලාවක් ඔය සේරම ඒවා හොඳට කලවම් වෙන්න හොඳට තෙම්පරාදු කරගන්නවා. තෙම්පරාදු කරගනිද්දි මම නම් තෙල් චුට්ටයි ගත්තේ. ඒක මම සෞඛ්‍ය ගැන හිතලා ගත්ත තීරණයක්. ඔයාලා ඒක ඔයාලගේ ව්‍යංජනයේ ප්‍රමාණය අනුව කරන්න. ඊළඟට අපි එකතු කරගන්නවා පොල් කිරි. අපි හදාගන්න කරි එකේ ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. අපි මේ විදිහට ව්‍යංජනයට අදාළව මේ එකතු කරගන්නවා පොල් කිරි. ඉන් පස්සේ අපි ඔන්න ඔය විදිහට තමයි කිරිත් එකතු කරාට පස්සේ අපිට ව්‍යංජනයේ පෙනුම තියෙන්නේ. ඉන් පස්සේ අපි ඕක සාමාන්‍යයෙන් මද ගින්දරේ වගේ තමා දෙන්න අරිනවා. ඊට පස්සේ ඕක නටාගෙන එන හොද්ද නටද්දී ඉතින් අපි ඊට පස්සේ චුට්ටක් බලනවා මේක හොඳට ඇට එහෙම හොඳට ඉදිලාද කියලා. ඉතින් ඊට පස්සේ දැන් අපි කරි එක හදාගෙන ඉවරයි. ওই විදිහේ රසවත් පරිප්පු කරි එකක් ඔයගලන්ට ওই විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේ අපි පරිප්පු එක ව්‍යංජනයේ ලිපෙන් අයින් කරගෙන ඉන් පස්සේ අපි චුට්ටක් නිවෙන්න ඇරලා ඊට පස්සේ අපි දෙහි පොඩ්ඩක් එකතු කර ගන්නවා. ඉතින් මේක හරිම රසයි. ඔයගොල්ලෝ මේ පරිප්පු කරි එක හදලා බලන්න. ගොඩාක් ස්තුතියි මම අහන් හිටියට වගේම බලාගෙන හිටියටත්.